අයිබෝන් සුබුදෑසනක් අද පෙබරවාරි 25 වන බ්‍රහස්පතින්දා 2016 වසරේ අපි සුපුරුදු පරිදි සූදානම් වන්නේ අද දිනේ පුවත්පත්වල පළ වී ඇති මුද්‍රිත මාධ්‍ය පළ වී ඇති ප්‍රධාන ප්‍රවෘත්තීන් ඔබ වෙත ගෙට එන්නට. අද ප්‍රධාන ප්‍රවෘත්තීන් සියල්ලක්ම පාහේ උතුරේ හර්තාලයක් පිළිබඳව කතා කරනවා. මේ හර්තාලයට සිදුවීම පසුගිය කාලේ අප දැකපු මේ දෙමළ සිංහල ප්‍රශ්නයක් නැත්නම් දෙමළ මුස්ලිම් ප්‍රශ්නයක් නොවේ. මේ ප්‍රශ්නය දැරවියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් මේ හර්තාලය පැවැත්වෙන්නේ ඊට විරෝධය දැක්වීම සම්බන්ධයෙන්. ඊට විරෝධය දක්වන්නේ මේ දැරවිය දූෂණය කොට ඝාතනය කරන ලද පුද්ගලයන් නිදැල්ලේ තවම සිටිනවා. ඔවුන්ව අත් අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන්. හර්ෂවී දයාබර නැමැති 14 හැවිරිදි පාසල් සිසුවිය දූෂණය කොට ඝාතනය කිරීම සම්බන්ධයෙන් තමයි ජනතාව මේ විරෝධය දක්වන්නේ. ලක්බිම ඒ වාර්තා කරන්නේ මේ පරිදි තම සිරස්තලය කරගන්නවා මේ ප්‍රවෘත්තිය. සිසුවිය ඝාතනයට එරෙහිව උතුරේ හර්තාල් ජනදිවිය අඩාලයි. පාසල් සිසුවියක ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පෑම සඳහා ඊයේ දින හර්තාලයක් පැවැත්වීම නිසා උතුරේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී යනුවෙන් තමයි ලක්බිම මේ ප්‍රවෘත්තියට ආරම්භයක් ලබා දෙන්නේ. මව්බිම ඒ පිළිබඳව කතා කරන්නේ මේ ආකාරයට. වවුනියාවේ හර්ෂවී දූෂණය කර මරා දැමූ ඝාතකයෝ නිදැල්ලේ වහාම අත්අඩංගුවටගෙන මරණ දඬුවම දෙන්න යාපනයේ වවුනියාවේ කිල්නොච්චේ හැම තැනම හර්තාල් යනුවෙන් තමයි මව්බිමත් මේ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ගෙන එන්නේ. ඊළඟට අප තෝරා ගන්න දියයිලම් පුවත්පතේ ප්‍රධාන ඡායාරූපය එම ඡායාරූපය නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා අග්‍රාමාත්‍යතුමන් සහ ජනාධිපතිතුමන් හමු වුණු අවස්ථාවේදී ගන්නා ලද ඡායාරූප දෙකක් දියයිලම් පුවත්පතේ ප්‍රධාන පිටුවේ මේ පළ වී තිබෙනවා. අපේ තරුණ තරුණියන්ට තාක්ෂණික දැනුම දෙන්න නවසීලන්තයේ සහාය ලබා ගන්නවා ජනපති මෛත්‍රී කියයි යනුවෙන් දිනමින ජනාධිපතිතුමන් මේ ජෝන් කී මහතා පිළිගැනීමට සංවිධානය කරන ලද උත්සවයේදී කරන ලද කතාව ඇසුරෙන් මේ ප්‍රවෘත්තිය සකසා තිබෙනවා. New Zealand Prime Minister John Key playing a courtesy call on Prime Minister Ranil Wickremesinghe at Temple Feast yesterday. Saman Mendis වාර්තා කරන්නේ ඡායාරූපය සපයන්නේ Sri Lanka shining light in Asian region Key යනුවෙන් ප්‍රවෘත්තියකුත් Daily News පුවත්පතේ පළ වෙනවා. ජෝන් කී මහතා පෙන්වා දෙන්නේ ඔහු දකින්නේ නවසීලන්තේ දකින්නේ ලංකාව ආසියානු කලාපයේ විශේෂයෙන් දකුණු ආසියානු කලාපයේ බැබලෙන රටක් බවට පත් වෙමින් තිබෙන බව. ශ්‍රී ලංකා වත්මන් පාලනය යටතේ ආසියානු කලාපයේ දිදුලන පහනක් වෙලා නවසීලන්ත අගමැති ජෝන් කී කියයි යනුවෙන් එම ප්‍රවෘත්තිය ලංකාදීපය සිංහල බසින් වාර්තා කරන්නේ මේ ඔබ දකින පරිදි ඡායාරූප සහිතව තමයි මේ අවස්ථාව ලංකාදීපය අද වාර්තා කරන්නේ. මෙන්න එම අවස්ථාවේදී අපහසු කරගත් දර්ශන කීපයක්. නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෙරවරුවේ පැවැතුණා. මෙම උත්කර්ෂවත් අවස්ථාව සනිටුවන් කරුණේ ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ අශ්වාරෝහකින් පෙරටු කොටගත් සම්මාන පෙළපාලියකින් අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කැඳවාගෙන පැමිණීමෙන් අනතුරුවයි. සංස්කෘතිකාංග රැසක් සහ බෙරසක් ඛණ්ඩපතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා උණුසුම් ලෙස පිළිගත්තා. प्रभु सम्मान समाचार දෙරටේ ජාතික කී වාදනය කිරීමෙන් අනතුරුවයි නාවික හමුදා උත්තමාචාරය පිරිනැමීම සිදු වුණේ. යුද හමුදා කාලතුවක්කු බලකාය සම්මාන වෙඩිමුර 19ක් පිරිනැමමින් උත්තමාචාර පිළිගැන්වුවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කැබිනට් ඇමතිවරුන් ප්‍රමුඛ පිරිස නවසීලන්ත අග්‍රාමාත්‍යවරයාට හඳුන්වා දෙනු ලැබුවා. නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා සිය දූත පිරිස ජනාධිපතිවරයාට හඳුන්වා දීම සිදු කෙරුණේ ඉන් අනතුරුවයි. දිරටටම වැදගත් වන ආර්ථික සහයෝගීතාව වර්ධනය කරන ගිවිසුම් කීපයකටද මෙහිදී අත්සන් ලැබුණා. පළමුව අත්සන් ලැබුණේ කිරි නිෂ්පාදන ආශ්‍රිත තාක්ෂණික පුහුණුව සම්බන්ධ ගිවිසුමකටයි. ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කුමාරී රේණුකා ඒකනායක මහත්මිය සහ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ග්‍රෑන්ඩ් මෝටන් මහතා ඊට අත්සන් ලැබුවා. නවසීලන්තයේ ඕක්ලන්ඩ් සත්වෝද්‍යානය සහ වනජීවී අමාත්‍යාංශය අතර ගිවිසුමකට අත්සන් ලැබුණේ ඉන් අනතුරුවයි. අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ ඕක්ලන්ඩ් ප්‍රාන්ත පළාත් පහසුකම් පිළිබඳ සභාපති ඩොන් මැකෙනන් යන මහතුරුන් ඊට අත්සන් ලැබුවා.
ශ්‍රී ලංකාවෙන් නවසීලන්තයට පිදෙන ත්‍යාගයක් ලෙස අලිපැටවෙකු ලබා දීමට අදාළ සන්නස ජනාධිපතිවරයා නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වුවා. නවසීලන්තයේ සමග ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීමට එරට නව තාක්ෂණික දැනුම ලබා ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පැවසුවා. දෙරට අතර සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළා. නවසීලන්තයේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා ආරාධනා කළ බවයි ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ. කිරි කර්මාන්තය ඇතුළු කෘෂි කර්මාන්තයේ නව තාක්ෂණය සහ නව දැනුම අපේ රටේ ඒ ශේෂ්ත්‍රයේ සිටින සෑම කෙනෙකුගේම සංවර්ධනය සඳහා ලබා ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි අද අසංකරන ලද ගිවිසුම් අපේ රටේ කිරි කර්මාන්තයේ දෙන්නන් පුහුණු කිරීමේ විශේෂ වැඩසටහනක් ඇතුළත් වෙලා තිබෙනවා. බලාපොරොත්තු වෙනවා දෙරට අතරේ සංචාරක ව්‍යාපාරය තව තවත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට. ඒ නිසා වෙළඳ ආර්ථික සහ අනිකුත් සියලු අංශවල මේ ද්විපාර්ශ්වික සමගතා ශක්තිමත් කරමින් නවසීලන්තයේ සහ ශ්‍රී ලංකාව අතරේ මිත්‍රත්වය තහවුරු කරමින් මේ නවසීලන්ත අග්‍රාමාත්‍යතුමාගේ සංචාරය ඉතා වැදගත් අවස්ථාවක් කොටයි අපි සලකන්නේ. අපේ රටේ ප්‍රධාන වශයෙන්ම ආර්ථිකය ගොඩනැගීම සඳහා නවසීලන්තයේ තිබෙන නව තාක්ෂණික දැනුම මේ රටේ නව පරපුරට ලබා ගැනීම සඳහා අපි ඉදිරියේදී කටයුතු කරන බව විශේෂයෙන් ප්‍රකාශ කරන්නට ඕනේ. නවසීලන්ත අග්‍රාමාත්‍යතුමා අද මීට පෙර පැවති සාකච්ඡාවේදී අපේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාට ආරාධනාවක් කළා නවසීලන්තයට පැමිණීමට. ඒ පිළිබඳව අපි විශේෂයෙන්ම එතුමාට ස්තුතිවන්ත වෙනවා. මෙහිදී අදහස් දැක්වූ නවසීලන්ත මන්ත්‍රීවරුන්ට අතකඩන්ට ඉඩ දෙන්නේ නැති බව දුමින්ද දිසානායක අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ලිපියකින් දැනුම් දී තිබෙනවා. එම ප්‍රවෘත්තිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට අතකඩන්න ඉඩක් නැහැ. මධ්‍යම කාරක සභාවෙන් තීරණයක්. මේ තීරණය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දන්වා තිබෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා. එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ මධ්‍යම කාරක සභාව තීරණයක් ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුල හෝ ඉන් බාහිරව ස්වාධීන කණ්ඩායමක් ලෙස පක්ෂයේ ප්‍රතිපත්ති සහ පක්ෂයේ කටයුතු වලට පටහැනිව කටයුතු කිරීම මධ්‍යම කාරක සභාවෙන් පිළිගන්නේ නැති බව. ඒකාබද්ධ විපක්ෂය පිළිබඳ මහනු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහත්මයා මෙන්න මෙහෙම කතාවක් කියනවා. ගයා වන්‍යාරච්චි වාර්තා කරන්නේ ඒකාබද්ධ විපක්ෂයට කට්ටියම බය වෙලා. බලමු කවුද මේ ඒකාබද්ධ විපක්ෂයට බය වෙන්නේ කියලා ඉදිරියේදී. ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා නවති සිය ඉල්ලීම් වලට විසඳුම් ලැබීම නිසා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තුවේ අඛණ්ඩව පවත්වාගෙන යාමට සැලසුම් කර තිබූ විරෝධතා නතර කිරීමට තීරණය කළ බව තමයි වාර්තා කරන්නේ ලසන්ත වීරකුල සූරිය සහ පැතුම් වික්‍රමරත්න. ඊයේ දිනේදී කෑගල්ල උසාවියෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කොට සිටි සැකකරුවන් 5 දෙනෙක් පැන යනවා. බන්ධනාගාර නිලධාරීන් තල්ලු කරලා තමයි ඔවුන් මෙහෙම මේ සිරකොටියෙන් පැන දුවන්නේ. අධිකරණ සිරමැදිරියෙන් 5ක් පැන ඇති එකකු අල්ලයි දිවයින වාර්තා කරන්නේ මේ පරිදි සවස 4:00ට පමණ අධිකරණ කටයුතු නිමා කරන අවස්ථාවේදී තමයි මොවුන් සිරමැදිරියෙන් ඉදිරියට පැමිණ බන්ධනාගාර නිලධාරීන් තල්ලු කරලා පැනලා දුවන්නේ. ඔන්න එයයි සැබෑ තත්වය සිරකරුවන් සම්බන්ධයෙන් සපයා ඇති ආරක්ෂාව. හෙළවරුමය මෙන්න මෙහෙම මතයක් කරනවා වෛද්‍ය සංගමයට අවමන් කිරීම යහපාලනයට සුදුසු නෑ. හෙළවරුමය මෙහෙම කියන්නේ ශ්‍රීමන්ත රත්නසේකර තමයි ඒ වාර්තා කරන්නේ දිවයින පුවත්පත වෙනුවෙන්. ක්‍රිකට් ආයතනය ක්‍රිකට් වලට වගේම අනිකුත් වැඩ කටයුතු වලට බොහෝම අවධානය දක්වනවා කියන එක අපි කවුරුත් දන්න කාරණයක්. පසුගිය කාලයේ පුරාටම ක්‍රිකට් ආයතන වලට වැඩිපුර තිබුණේ නඩුහබ. මේ නඩුහබ වලට ඔවුන් බොහොම ලොකු මුදලක් පාවිච්චි කරලා තියෙන බව ක්‍රීඩා ඇමතුමන් පෙන්වා දෙනවා. නීති සහාය ගන්න ක්‍රිකට් ආයතනයේ සමාගම් වලට විශාල මුදලක් වැය කරලා ක්‍රීඩා ඇමති දයාසිරි කියයි. මාර සඳහන් කළ පරිදි ක්‍රිකට් ආයතනය ක්‍රිකට් පමණක් නොවේ අනිකුත් හැමදේටම වැඩිපුර අවධානය යොමු කිරීම නිසා ඔවුන්ට වැඩිපුර නඩුහබ වලට පැටලෙන්න සිද්ධ වුණා. මේ නඩුහබ සඳහා ඔවුන් නීතිඥවරුන්ට වැඩිපුර මුදල් වියදම් කරලා තිබෙනවා. Dayasiri flays SLC for retaining expensive lawyers. Sports Minister Dayasiri Jayasekara told Parliament yesterday that Sri Lanka Cricket had obtained the services of private legal firms at an enormous
cost, though it could have obtained the same service free of charge from the Attorney General's Department. නීතිපති දෙපාර්තමේන්තුවෙන් මුදල් රහිතව මේ සේවයන් ලබා ගැනීමට හැකියාව තිබෙද්දී එවකට සිටි ක්‍රිකට් මණ්ඩලයේ පාලකයන් මුදල් ගෙවා ඉතාම ඉහළ මිල ගණන් වලට ඉහළ ගාස්තු වලට නීතිඥවරුන් Tamanගේ නඩුහබ විසඳ ගැනීම සඳහා සම්බන්ධ කරගෙන ඇති බව තමයි මේ වාර්තා වන්නේ. මේක පෙන්වා දෙන්නේ දයාසිරි ජයසේකර ක්‍රීඩා අමාත්‍යතුමන්. කවුරු කොහොම මොන බලපෑම් කළත් දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කරන්න දෙන්නේ නැහැ. එහෙම කියන්නේ අස්කිරි මහා හිමියෝ කවුරු කොහොම මොන බලපෑම් කළත් දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කරන්න දෙන්නේ නැති බව තමයි මේ දිවයින පුවත්පතෙන් මේ වාර්තා කරන්නේ. මීට මාස කිහිපයකට පෙර කෝටි 12මාරක් හල්ලස් ගැනීම සම්බන්ධයෙන් රේගු නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට පත් වුණා. ඔවුන්ගේ මේ දලයේ සිටින තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හේමන්ත රන්දුණු වාර්තා කරනවා. කෝටි 12මාරේ අල්ලස් සිද්ධියට රේගුවේ තවත් දෙකක් දලේ හොරකම් කරපු උදවියට අල්ලස්ගත් උදවියට සමාවක් ලැබෙන්නේ මෙන්න එකිනෙකා දැන් හසු වෙනවා මේ රේගුවේ සිට අල්ලස් ගැනීම සිද්ධිය සම්බන්ධයෙන්. CPA bid to unseat SF. Dayasri calls Deshapriya political animal. Dr. Pakisoti Saranamuttu, Executive Director of CPA, on Tuesday claimed that his outfit and had refrained from seeking the opinion of the Supreme Court in respect of the People's Alliance movement and when ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ CPA ආයතනය මේ සරත් ෆොන්සේකා මහතා පත් කිරීම සම්බන්ධයෙන් තමයි මේ ප්‍රවෘත්තිය පළකොට තිබෙන්නේ. Tree falls on double cab, 4 occupants injured. මහනුවර බෝගම්බර ප්‍රදේශයේදී ඊයේ දිනේදී ඩබල් කැබ් රථයක් උඩට බෝගහක් කඩා වැටීම හේතුවෙන් 4 දෙනෙකුට තුවාල සිදුවන බව තමයි දී අයිලන්ඩ් පුවත්පත වාර්තා කරන්නේ. අප දැන් කෙටි විරාමයක් ලබා ගන්නවා.